හායි කොහොමද ඔයාලට? අද අපි රසවත් චොකලට් කේක් එකක් හදන්න යන්නේ. මේක ස්පෙෂල් කේක් එකක්. මේ සිටි එකේ හුඟක් අය මේ චොකලට් කේක් එක හදනවා. අපි බලමු අවශ්‍ය අමුද්‍රව්‍ය මොනවද කියලා. බිත්තර 4ක්, වැනිලා පවුඩර්, ඊට අමතරව බේකින් පවුඩර්, වැනිලා එසන්ස්, චොකලට් පවුඩර්, ෆ්‍රෙෂ් මිල්ක්, ඊට අමතරව යෝගට් ඕනේ, බටර්, සීනි, පිටි, ඒ වගේම ඔයිල්. මම නම් ගන්නේ කෝන් ඔයිල්. ඔයාලට කැමති ඔයිල් එකක් ගන්න පුළුවන්. මෙහි බහුලව පාවිච්චි කරන්නේ කෝන් ඔයිල්, සන්ෆ්ලවර් ඔයිල් තමයි. අපි බලමු හදන විදිය කොහොමද කියලා. මේ බටර් එක නම් ලංකාවේ නැහැ. ඔයාලට ලංකාවේ කැමති බටර් එක පාවිච්චි කරන්න පුළුවන්. දැන් බිත්තර 4යි, ලෙමන් පීල්, වැනිලා එසන්ස්, වැනිලා පවුඩර් මං හිතන්නේ ලංකාවේ නැහැ. ඒක අත්‍යවශ්‍ය නැහැ. බ්‍රැන්ඩි ටිකක් දාන්න. එතකොට තවත් රසයි. දාලා හොඳට බීට් කරන්න. ස්පීඩ් එක 5ට දාලා විනාඩියක් දෙකක් බීට් කරන්න. එතකොට ඔය පැහැයෙනවා. ඊට පස්සේ දාන්න සීනි. සීනි දාලා විනාඩියක් විතර බීට් කරාම දාන්න ඔයිල්. ඔයිල් එක දාලා ඊට පස්සේ තව විනාඩියක් විතර බීට් කරාට පස්සේ දාන්න බේකින් පවුඩර්, පිටි, ඊට අමතරව යෝගට් මේ සැහැඳි ටිකක් දාන්න. දාලා කිරි චුට්ටකුත් දාන්න. දාලා හොඳට බීට් කරන්න. බටරුත් දාන්න. මේ මම නම් බටර් ටිකක් මයික්‍රෝවේව් කරගත්තා. මොකද මෙහි සීතලයිනේ දැන්. ඉතින් තමන්ට කැමති නම් තව ලෙමන් පීල් ටිකකුත් ඇඩ් කරගන්න පුළුවන්. දාලා වට දෙකක් විතර පළවෙනි ස්පීඩ් එකට දාලා බීට් කරන්න. බීට් කරන්න කිසි ප්‍රශ්නයක් නැහැ. නැත්නම් කැමති නම් ෆෝල්ඩ් කරන්න උනත් පුළුවන්. මේ ඒක ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ පළවෙනි ස්පීඩ් එකට දාලා වට දෙකක් කරකවන්න. වට දෙකක් හොඳටම ප්‍රමාණවත්. ඊට පස්සේ එනවා ඝනත් නැති, දියාරුත් නැති හොඳ බැටර් එකක්. කිරි චුට්ටකුත් දාන්න. මම නම් ලේයර්ස් දෙකකට හැදුවේ. වැනිලා එකයි අනිත් එක චොකලට්. මම පෙන්නන්නම්කෝ ඉතින්. ඝනත් නැති, දියාරුත් නැති හොඳ බැටර් එකක් එනවා. මම ඉස්සෙල්ලාම බේකින් ට්‍රේ එකට ඉස්සෙල්ලාම දාගන්න වැනිලා ලේයර් එක. ඊට පස්සේ අනිත් කොටසට මම චොකලට් මේ සැඳි එකමාරක් දාලා ඒක හදාගත්තා. කිරි චුට්ටකුත් දාලා. ඉතින් සෙල්සියස් අංශක 180ට විනාඩි 30ක් දාන්න. විනාඩි 25ක් විතර ගියාට පස්සේ බලන්න කොහොමද කියලා. ඊට පස්සේ තව විනාඩි 10ක් විතර තියලා අරගන්න. ඔහොම තමයි ඉන්නේ ෆයිනල් ලුක් එක. හරිම රසවත්. ඔයාලත් හදලා බලන්න.